ඉතින් ආණ්ඩුව සැපද දැන් ආණ්ඩුව සැපයිද? සැපයිද කියලා තමයි දැන් අපිට ඔයාලගෙන් අහන්න වෙලා තියෙන්නේ. මොකද පරණ ජඩයෝ, පරණ මිනිමරුවෝ, පරණ මංකොල්ලකාරයෝ, පරණ කුඩ්ඩෝ, පරණ හොරු, පරණ පිම්පෝට්කාරයෝ දැන් ඔක්කොම දැන් ඔලුව උස්සනවා මේ ආණ්ඩුව යන මාවතත් එක්කම. මොකද ආණ්ඩුව ආතල් දීගෙන යනවා. උන් කරන කියන දේ උන්වත් දන්නේ නැහැ. ඉංග්‍රීසි පොතේ වෙබ්සයිට් එක දාපු එක හොයන්න දැන් CID යනවා. රාජ්‍ය වෙබ්සයිට් වලට ඇතුල් වෙලා රාජ්‍ය ලාංඡන විකෘති කරපු එක හොයන්නත් දැන් CID යනවා. එයින් හරිනි පොත් උස්සගෙන මහානායකලා හම්බෙන්න යනවා. අනුරු කුමාර ගල් උස්සගෙන ගෙවල් වල මුල් ගල් තියන්න යනවා. පරණ දේශපාලනය මේ විදිහටම වෙනවා. ඉතින් අර දේශපාලන අප්ඩේට් එකක් වෙනුවෙන් වෙනසක් වෙනුවෙන් ඡන්ද දුන්න මිනිස්සු ඉතින් අසරණ වෙලා බලාගෙන ඉන්නවා මොකද්ද මුන් මේ කරන්න කියලා. ඉතින් හරි දුකයි. ඉතින් මේ රටේ වෙනසක් වෙනුවෙන් දේශපාලනය කරපු මිනිස්සු විදිහට අපි හිතුවා මේ ආණ්ඩුව මහා ලොකු දේවල් නැතත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් හරි කරයි කියලා. කතා කරන්න ආවේ ඒක නෙවෙයි. දැන් අර විපක්ෂයට විරුද්ධව ආණ්ඩුවේ සෙට් එකක් ගිහිල්ලා ගෑනු සෙට් එකක් ගිහිල්ලා උද්ඝෝෂණය කරනවානේ. ඉතින් විපක්ෂයට විරුද්ධව ආණ්ඩුව උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ. ඔය නෝනලාට කියන්න තියෙන්නේ ආණ්ඩුවට කරන්න දේවල් ටිකක් තියෙනවා. එළිය මොකක් හරි කිව්වොත් එහෙම අපාසාත්මක නඩු දාන්න නීති අනුකූලව පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ මොන හරි දෙයක් කියනවා නම් තාම උඹලා ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඔය කරන ජඩ කතා ගැන තාමත් නීතිමය වැඩපිළිවෙලක් හදන්න පුළුවන් ඉදිරි ව්‍යවස්ථා වෙනස් වෙලා නැහැ. පාර්ලිමේන්තුවට ගිහලා ඕන අර අනුරු කුමාර කිව්වා වගේ ඕන බොරුවක් කියන්න පුළුවන්, ඕන එකට අපහාස කරන්න පුළුවන්, ඕන එකට ඕන මගුලක් කියන්න පුළුවන්. ඒ අර 225ට තියෙන වරප්‍රසාද තාම කප්පාදු කරගෙන නැහැ. ඉතින් උඹලා එළිය ඇවිල්ලා උද්ඝෝෂණය කළා වැඩක් නැහැ. උඹලාට ඇතුළට ගිහිල්ලා කරන්න වැඩක් තියෙනවා. ඒ දේවල් කරපල්. ඒ දේවල් කරලා මේ නිකන් බොරුවට එළියට නාටකම් පේන්න නිකන් නිවුස් හදන්න ඔය කොයින් හරි සෙට් එකක් බැලලා පාරේ කෑ ගහන එක කරන්න ඕනේ නැහැ. උඹලා දැන් ඉන්නේ ආණ්ඩුවේ. උඹලා ඉන්නේ විපක්ෂේ නෙවෙයි. උඹලාට ඒක දැන් අමතක වෙලා තාම තියෙන්නේ. උඹලා විපක්ෂෙත් ඕන තරම් උද්ඝෝෂණය කරා. දැන් ඒ උද්ඝෝෂණය කරපුවා දැන් උඹලම කරනවානේ. උඹලා විපක්ෂෙද්දී උද්ඝෝෂණය කරපුවා. දැන් උඹලම ඇවිල්ලා මේ දේවල් ඊට වැඩි හොඳට දැන් කරන්න යන්නේ. දැන් උඹලා ආණ්ඩුවටත් ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න එපා. මොකද විපක්ෂයට විරුද්ධව ඕවා නිකන් ගොන් ආතල් ගොන් ජෝක්. ඕවා මේ රටේ මේ සාමාන්‍ය දේශපාලනික දැනුමක් තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට ඔය වගේ දේවල් ආතල් මිසක් ඔය වගේ දේවල් මහ ලොකු දේවල් නෙවෙයි. ඒ හින්දා උඹලා පාර්ලිමේන්තුවේ කරන්න ඕන දේවල් පාර්ලිමේන්තුවේ නොකර නිකන් පාරවල් ගානේ ගොන් ආතල් දීදී ගොන් ජෝක් වෙන්න එපා. ඉතින් හරිනි අමරසූරිය අගමැතිතුමියට යම් කිසි අපහාසාත්මක දෙයක් කරනවා නම් කරන්න ඕන. ඒකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. පාර්ලිමේන්තුව ඇතුලේ ඒ වගේ දේවල් කරනවා නම් පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවා වෙලා ඒ නීති වෙනස් කරලා ඒ දේවල් ඒ විදිහට කරන්න බැරි විදිහට වැඩ හදන්න ඕනේ. නිකන් පාරට බහලා උද්ඝෝෂණය කරා කියලා කිසි තේරුමක් නැහැ. ඉතින් ඒ දේවල් නොකර ওই දේවල් කරන්නේ මොකටද කියලා ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් අහන්න තියෙන්නේ කාගෙන්ද මොනවා වෙනවද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් ඔය යන විදිහට අර කලින් කිව්වා වගේ මේ ආණ්ඩුවට ඡන්ද දුන්නෙන් හොයන්නත් CID යන්න වෙයි.